නෑනේ උඹ try කරපන් අතාරින්න එපා කිව්වා. මම ෂූටින් යන කාලේ තමයි ඉතින් ඒ කොහොම හරි මෙයාගේ සින්දුව මේ අර නොදකින්න බෑ කියලා තියෙන පොඩි ඇන්ටික් කාර් එකක් ඒක ගාව ඉඳගෙන සිං කරන එක තමයි මම දැක්කේ බෑග් එකත් උස්සගෙන කාමරේට යනකොට ආයෙ රිවර්ස් එකට ඇවිල්ලා මම අපේ අම්මට කිව්වා මම මේ ලස්සනයි නේ සින්දුව මගේ හිතට නම් වැදුනා අපේ අම්මා ටික අමුතු විදියට වගේ දිහා බැලුවා එහෙම එකකට නෙමෙයි මම පොඩි කියන්නේ නැහැ ඒතර බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා මෙහි නෙමෙයි පිට රටක ඉතින් ආයෙ වෙලම වචනේ මගේ ඔළුවේ නිකන් මොනවා ඒ වචනේ මම කියනවා දෙකින්න බෑක මම ආසයි ඊට පස්සේ මගේ යාළුවෙක්ට මම කෝල් කරලා මම ගෝ අයියේ මේ කවුද නොදකින්න බෑ සින්දුව කියන්නේ මේ එයා අලුත් කෙනා මම දන්නවා අවුව මම දන්නවා කිව්වා ඒව තමයි කිව්වේ හරි මම කෝ නම්බරේ පොඩ්ඩක් දෙන්න මට විශ් කරන්න ඕනේ මගේ දැක් තියෙන එහෙම හිතුණාද ඕනෙමයි ඕ නෑ ඒ කියන්නේ එහෙම අදහසකට නෙමෙයි මට මගේ පොඩි කාලේ ඉඳලා දෙයක් තියෙනවා මම ඉගෙනගෙන තියෙන කාට හරි සුබ පතන්න ඒක මම හිතනවා බ්ලෙසින් එකක් කියලා ඉතින් මං අරගෙන මං කිව්වා මම මෙහෙම කෙනා ඉතින් එලා මං අයියෝ වගේ සින්දුව හරිම ලස්සනයි ඔයා මේ වගේ සින්දුම කරන්න මේ වගේ ඒ වචන වලට මං ආසයි හරි නංගි බොහොම ස්තුතියි කියලා ඉතින් එච්චරයි ඊට පස්සේ තමයි මෙයා ගත්තේ දිගට ඇත්තටම මුලින්ම මම එන කොළඹට ඇවිල්ලා නංගි මේ ඉන්නකොට ඒ කියන්නේ නොදකින්න බෑ සෝං එකනේ මගේ දෙවෙනි එක පළවෙනි මතකද හන්දෑ සෝං එක කරලා ඉන්නකොට ෆේමස් වුණා සෝං එක ඒතර මට කෝල් එකක් එනවා දන්නේ නැති නම්බර් එකකින් කතා කරලා හෙලෝ අයියා මම මේ ෂෙරිල් දෙක මම කොහොම නංගි මේ මාව දන්න මම කොහොමද දන්නේ මම තමයි අමා කියලා කිව්වා අමා කියද්දි ටක් ගාලා මතක් වුණා මම ඒ පෝස්ටර් එකේම පාරවල් කට් අවුට් එහෙම ගහලා තියෙනවනේ ඒක දැකලා මම දැනගත්තා ඔයා කියලා හරි ඉතින් කියන්න අනේ අයියා වගේ අලුත් සින්දුව දැක්කා හරිම ලස්සනයි මම ඔයාලට විශ් කරන්න කතා කරේ විශ් කරලා තිබ්බා මම නම්බරේ සේව් කරගත්තා නම්බර් එක සේව් කරගෙන හිතුණා නේ සේව් කරගෙන තියාගත්තා ඊට පස්සේ අපි සීතමාරුත්තේකට වීඩියෝ එකට ගර්ල් කෙනෙක් හෙව්වා ඒතර චමිල් පතේට තාල රූපයේ ඩිරෙක්ටර් මම යාළුවොත් එක්ක කතා කරගෙන ඉතින් මම මචං ෂෙරිල් කතා කරා අපි ෂෙරිල්ට කතා කරමු කියලා ඒ බර මම ගත්තා මෙයාට අරගෙන මම ගියා මෙහෙම නංගි අලුත් වීඩියෝ එක තියෙනවා මගේ ඊළඟේ ඔයා කැමතිද අනේ අයියා බෑ මට නම් මම මේ ළඟදී තමයි චිලීගේ සින්දුවකට හිටියේ අර මොකක්ද සින්දුව මේ ලා රෝස එකේ කිව්වා මං කව මචං හරියන්නේ නැහැ වැඩේ අතාරින්න නෑ නේ උඹ try කරපන් අතාරින්න එපා කිව්වා කපුවා එතකොට චමිල චමිල් පතිරද ඊට පස්සේ මමත් නැවතුනේ මමත් මාසයක් විතර කොහොමයි try කරා වීඩියෝ එකට ගන්න අන්තිමට මම කැමති වුණා හරි අයියා මං එහෙනම් එන්නම් වීඩියෝ එකට ගන්නම දයි try කරේ ඒව දන්නේ නැහැ ඊට පස්සේ මේ කොහොම හරි වීඩියෝ එකට ආවා අපි වීඩියෝ එකේ ඉතින් දවසම මේ ෂූට් එකේ ඉඳන් ඒතර කතා කරා ආගිය තැන් මෙයාගේ විස්තර මගේ විස්තර මම ආපු ගමනත් එයාට කිව්වා ඊට පස්සේ එහෙම අපි දෙන්නගේ වීඩියෝ එකෙන් පස්සේ සීතමාරුතේ ලොකුට ගියා මාසෙක විතර ඒක හිට් වුණා ඊට පස්සේ නිතරම අපි දෙන්න කතා කරලා මාස 3යි අතර අපි දෙන්න ඇසුරු කරේ එක දවසක් අපි ගෝල් එකේ හිටියා මේ පැය 8ක් විතර ඒ කියන්නේ ඒ තරම් බොන්ඩ් එකක් ඉතින් බැඳුණා අපි දෙන්නටම ඊට පස්සේ ගෙවල් වලට කතා කරලා මගේ චර්ච් එකේ ෆාදර්ට කතා කරලා අපි දෙන්න මුණ ගැසලා හැබැයි අපිට ලොකු කාලයක් තිබ්බේ නැහැ කියන්නේ සමහර අයගේ ඇත්තටම ආදර කතා තියෙනවා අවුරුදු 10 15 මැරි කරන්න කලින් නමුත් අපේ ඇත්තටම මාස 3යි මාස 3ක් එහෙම ආශ්‍රය කළා ඉක්මනින් විවාහ ජීවිතේට ගියා ඉතින් අද වෙනකන් දැන් ඉන්න අවුරුදු 11 සෙල්ලම් නැහැ